Hi guys, ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියන්න හදන්නේ අනනුරි කැසල් එක ගැන. මම හරියටම නම ප්‍රොනවුන්ස් කරාද නම් දන්නේ නැහැ. but මේ ප්ලේස් එක නම් මාරම ලස්සන සහ ඓතිහාසික තැනක්. මම හරියටම නම් හිස්ටරි එක දන්නේ නැහැ. but අපේ ගයිඩ් කරන ලේඩි මේකේ ඉස්සරහට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඕගොල්ලන්ට ඒකත් අහගෙනම මගේ වීඩියෝ එක ඉස්සරහට යන්න පුළුවන්. අකමැති අයට ස්කිප් කරලා යන්නත් පුළුවන්. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක. පොඩ්ඩක් අපිට පහලට යනකොට ටිකක් අමාරුයි. මේකේ පුංචි ගල ඇල්ලලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ වගේ තැන් වලට එනවා නම් හීල්ස් නැති බූට්ස් දාගෙන එන්න ඕන. මේ දවස්වල හරිම වින්ටර් සීසන් එක මාරම සීතලයි guys. මෙහෙම අවුව තිබුණට අපිව වෙවුලන්න සීතලයි. කොච්චර ජැකට්ස් දාලා තිබුණත් මදි වගේ. දැන් ටෙම්පරේචර් එක දැන් 0 - 1 වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු. මේක ඇතුලේ චර්ච් එකකුත් තියෙනවා. ඒක ඇතුලේ නම් අපිට කතා කරන්න බෑ. but මම වීඩියෝ එක අරගෙන මේ වොයිස් එක කරන්නේ පස්සේ. මෙන්න මේ විදිහට තමයි අපිට ඇතුලට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. When I speak like this, can everybody hear? Yes. Now we are in the fort, and its name is Ananore. This fort was built in the 16th century and belonged to local dukes of Aragve. Next to this area, there is a river, and its name is Aragve. And also we call this area Aragve's Helva. Previously, this fort was bigger. There is underground wall. There was connection between two parts of this fort. But when people made it smaller, they built their secret tunnel which reached water. At this moment, there is a half destroyed room, and this is the reason why it is closed and we cannot go in. In this street, we have several churches. This is Virgin Mary Church, a sculpture of Virgin Mary. Was built in the 17th century, and it is active and we can go in. On that wall is used modern Georgian alphabet. In Georgia, we have 3 alphabets. And previous historic thought that we began to use alphabet in the 4th century. But then there was archaeological excavation in Rakriani, and scientists proved the third alphabet 3,000 years ago. So, fourth and second alphabet we call church alphabet because only our churches use them. When you go in, pay attention. හැමෝම හරිම එක්සයිටඩ් මේකේ ලස්සන බලන්න. ඒ නිසා මම දන්නේ ඔයගොල්ලන්ට මේ ලේඩි කියපු දේවල් හරියට ඇහුණාද කියලා. ඉතින් මේ තමයි බලකොටුවෙන් එළිය අපිට පේන විදිය. අපි මේක වටේ පොඩි රවුමක් ගිහින් බලමු. මෙතනත් මොකක් හරි ස්මාරකයක් තියෙනවා. මම දන්නේ නැහැ මොකකටද නම් කියලා. මොකද එතන බෝඩ් එකක් නම් මම දැක්කේ නැහැ. බලමු මේකෙන් එළිය ලස්සන ගම්මානයක් වගේ එකක් පේනවා. හරිම ලස්සනයි guys. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ඔන්න අපි මේ බලකොටුව එළියේ තිබුණු ලස්සන බලලා ඉවරයි. දැන් මේ අපි බලන්න යන්නේ මේ බලකොටුව ඇතුල් පැත්තේ තියෙන ලස්සන.
මෙතන ඇත්තට මේ ලොකු බිල්ඩින් එක මං හිතන්නේ ඒක චර්ච් එකක්. මේක ඇතුලේ ජීසස්ගේ ෆොටෝස් තියලා කැන්ඩල්ස් පත්තු කරලා හරිම ඓතිහාසික විදිහට ඒක ඇතුලේ arrange වෙලා තියෙනවා. ඔයගලන්ට මගෙත් එක්ක ඒකත් බලන්න යන්න පුළුවන්. සහ මම දැන් මේක වටේත් ඇවිදින ගමන් ඉන්නේ. ඔයගලන්ට පේනවා මේ මගේ පිටිපස්සෙන් මේ පඩිපෙළ ළඟ එතන පිටිපස්සේ තියෙන්නේ චර්ච් එකක්. මේ හැමදේම හරිම ලස්සනයි guys. ඉතින් අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න දැන් මම යන්න හදන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න අපි මේ බලකොටුව ඇතුළ සහ පිටත හැමදේම බලලා ඉවරයි. දැන් මේ අපි අපේ වෙහිකල් එකට යන්න හදන්නේ. හැබැයි අපි ආව පාරේ නෙමෙයි අපි වෙහිකල් එකට යන්නේ guys. ඒක නිසා මගෙත් එක්ක එකතු වෙන්න. මේ පාරත් හරිම ලස්සනයි සහ විශේෂයෙන් කියන්න ඕන මේ රටේ මම ආව දවසේ ඉඳන් දැක්කේ නැති දෙයක් තමයි කුණු කසල කියන දේ. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් වලත් දකින්න ඇති කිසිම තැනක එක ටොෆි කොලයක්වත් බිම වැටලා තිබුණේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. අපි මේක උඩට මගේ වෙහිකල් එකට යනකම් මම මේ වීඩියෝ එක අරගෙන යනවා. හරිම ලස්සනයි සහ මේ පැහැදිලි නිල් අහස මේ බිල්ඩින්ස් වල තියෙන අමුතු පෞරාණික ගතිය සහ මේ පිරිසුදු පරිසරය මාර ලස්සනක් ගේනවා. බලන්න guys මගෙත් එක්ක එකතු වෙලා මම කියන දේ බොරුද කියලා.